ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටි එකගේ කෑම පොත YouTube channel එකට. ඔන්න ඉතින් අද පරාට එහෙම කන්න ආස පුංචි පැංචොන්ට බර වැඩි වෙන පරාට එකක් තමයි අරන් ආවේ. මේ පරාට එක මම අද ප්‍රධාන වශයෙන්ම හබල පෙති වලින් තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් රස ගුණ වගේම බබාගේ බර වැඩි කරගන්නත් හොඳ පරාට එකක් තමයි මේක. ප්‍රධාන වේලකට දෙන්න පුළුවන් බබාට. ඉතින් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකට යමු. ඒ අතර මාව subscribe නොකරනම් තාම නරඹන්නේ ඔයාලා. ඉතින් මාව subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා ඉන්න. ඉතින් ඔන්න මම හබල පෙති ටිකක් මේ විදිහට පෙඟෙන්න දාලා තියෙනවා. ඉතින් ඒ වගේම බිත්තරයක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ කැරට් හීනියට ග්‍රේට් කරලා අරගෙන ලීක්ස් ටිකක් හීනියට ලියලා අරන් තියෙනවා. රතු ලුණු ටිකක් වගේම චීස් කෑල්ලක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති එළවලු වර්ගයක් තව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම අද පොල් කිරි තමයි අරන් තියෙන්නේ. කැමතිනම් අවුරුද්දට වැඩි බබාලට ගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඉතින් ඔන්න පෙඟෙන්න දාලා තිබ්බ හබල පෙති ටික වතුර මිරිකලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම ගත්ත හබල පෙති ටික මම බ්ලෙන්ඩ් කප් එකට දාගන්නවා. ඔන්න ඉතින් මම මේකටම බිත්තරේකුත් එකතු කර ගන්නවා. මාස 9ට වැඩි බබාලට වටු බිත්තර එකතු කර ගන්නත් පුළුවන්. වටු බිත්තර ගන්නවා නම් ඉතින් දෙකක්වත් අරගන්න වෙයි. ඔන්න දැන් ඒකටම චීස් කෑල්ලත් එකතු කරගත්තා. කැමති නම් චීස් ස්ප්‍රෙඩ් වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. නැත්නම් මොසරෙල්ලා චීස් ඔයාලට කැමති දෙයක් පුළුවන්. ඉතින් සාමාන්‍ය පරාටයකට නම් මොසරෙල්ලා චීස් ගැලපෙනවා අඩුයි. ඉතින් කැමති වර්ගයක් බලලා එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඒ හදාගත්ත එකට ඔන්න එළවලු ටික මම මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකට කැමති එළවලු වගේ කියන්නේ තක්කාලි, ගෝවමල්, බෝංචි ටිකක් ඒ වගේ ඔයාලට කැමතිම જાතියක් පලා වර්ග, මුරුංගා කුඩු ඔය වගේ කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් මේකට. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි චූටිවට කපා ගන්න ඕනේ. ගොඩක් චූටිවට කපලා ගන්න චොප් කරලා වගේ. ඉතින් ඔන්න මේකට මම රස අණුව ලුණු කුඩු ටිකක් වගේම කහ කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් ඒ වගේම ඔයාගේ බබාට සැර කන්න පුළුවන් විදිහ බලලා මිරිස් එකතු කර ගන්න. ඉතින් මගේ බබාට නම් සැර කන්න පුළුවන් නිසා මම චුට්ටක් එකතු කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඉවර වෙලා ඔන්න මම දැන් මේ ටික හොඳට කලවම් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පොල් කිරි එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් ඔන්න මම කලිනුත් කිව්වා වගේම අවුරුද්දට වැඩි බබාලට තමයි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ඉතින් මේ පරාට එක එතකොට වයස කීයේ ඉඳන් දෙන්න පුළුවන් කියලා ඔයාලා හිතනවනේ. ඉතින් මාස 8 ඉඳලම දෙන්න පුළුවන්. මාස 8 ඉඳලා කැබලි ආහාර හුරු කරනවනේ බබාලට. එතකොට මේ පරාට එක අතින් කඩලා චුට්ටක් පොඩි කර කර කවන්න පුළුවන් බබාට. නැත්නම් චූටි කෑලි දුන්නාම බබා කටේ දාගෙන කනවා. ඉතින් ළඟ ඉඳලා බලන්න ඕනේ. චූටි බබාලානේ කොහොමත් ළඟ ඉන්න ඕනේනේ කද්දි. ඉතින් අනිත් දේවල් වගේ තමයි කැබලි වර්ග හුරු කරද්දී අනිවාර්යෙන් අම්මා ළඟ ඉන්නම ඕනේ. ඔන්න ඉතින් දැන් හදාගත්ත මිශ්‍රණයෙන් පරාට ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම නම් ඉතින් බටර් තමයි ගන්නෙ. ඉතින් ඔයාලා කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ටිකක් මම මෙතන ඝනට තමයි අරගෙන තියෙන්නේ. ඉතින් චුට්ටක් ඝන ගතිය වැඩි නිසා මම ඊළඟ පරාට එකෙන් චුට්ටක් තව කිරි ටිකක් වැඩිපුර එකතු කරලා දියාරු ගතියට ගත්ත. ගොඩාක් දියාරුවට නෙමෙයි. තෝස බැටර් එක තියෙන්නේ. අන්න ඒ ඝනට හදාගන්න. සාමාන්‍යයෙන් තෝසේ හදන්න නැති කෙනෙක් නෑනේ නේද? සාමාන්‍යයෙන් දන්නමනේ ඕන කෙනෙක්. දැන් ඉතින් බබාලගේ කෑම හදලම ගොඩක් අම්මලා දන්නේ නැති අම්මලාත් දැන් දන්නවා. ඒ නිසා ඒක මහ දෙයක් නෙමෙයිනේ අම්මලාට. ඉතින් ඔන්න බලලා හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන පාටකට රසට හදන්න පුළුවන්. ඉතින් බබා විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් බබාට හදන දේවල් මමත් කනවා. ඉතින් මම නම් කෑවේ චිකන් එක්කලා. බබා නම් ඉතින් ඒව මොකුත් නෑ. නිකම්ම තමයි කන්නේ. එයා කැමති නෑ හොදි වර්ග එක කන්න. ඉතින් හරිම රසයි. ඉල්ල තනියම ඕන් කෑවා.
ඉතින් මේ වගේ වෙනස් විදිහටත් හබල පෙති දීලා බලන්න. හැමදාම එකම විදිහට නැතුව හබල පෙති රෙසිපි නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේකත් වෙනස් රෙසිපියක් වෙයි ඔයාලට. ඉතින් යාළුවෝ එක්ක ෂෙයා කරගන්න යාළුවටත් වැදගත් වෙයි. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මාව දිරිගැන්වීමක් විදිහට. ඉතින් එහෙනම් අලුත් රෙසිපියක් එක්කලා නැවතත් හමු වෙන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.